අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2025 වර්ෂය එනම් හෙට දින නොවැම්බර් 10 වෙනි දින ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා පාසල් අයදුම්කරුවන් 2,46,521ක්, පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක්, සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව 3,40,525ක් පෙනී සිටීමට නියමිතයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362ක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය රැස්කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මකයි. මේ වෙනුවට සියලුම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු සිදු කළ අවසන්. ඒ වගේම දිවයිනේ සියලුම පළාත් විභාගය සඳහා දැන් සියල්ල සූදානම් කියලා වාර්තා කර තිබෙනවා. ඒ වගේම සියලුම ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව සහ ආපදා තත්ත්වයක් ඇතුවොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ඒ සඳහා සූදානමින් සිටින බව මේ වෙනුවට සියල්ල සූදානම් කියන බව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම විභාගයට ඉදිරිපත් වන දරුවන්ට විශේෂයෙන්ම මතක් කරන්නට ඕන හෙට උදෑසන කාලේ විභාගය ආරම්භ වන්නේ පෙරවරු 8:30ට. නමුත් සියලුම අපේක්ෂකයන් පැයකට කලින් විභාග තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට යන්නට ඕනි. ඒ වගේම විභාගය ආරම්භ වීමට පැය භාගයකට කලින් උදෑසන නම් පෙරවරු 8 වන විට තමන්ට නියමිත විභාග අංකය සහිත ආසනයේ අසුන්ගෙන සිටින්නට ඕන. සවස්වරු විභාගය පවතින අපේක්ෂකයන්ට පස්වරු 1ට තමයි හවස්වරු විභාග ආරම්භ වන්නේ. ඒ නිසා ඒ දරුවන් දවල් 12 වන විට අදාළ විභාග මධ්‍යස්ථානයට යන්න ඕන. දවල් 12 මාර වෙද්දී තමන්ට හිමි විභාග අංකය සහිත ආසනයේ අසුන්ගෙන සිටින්න ඕන. විශේෂයෙන්ම මතක තබා ගන්නට ඕනේ සිකුරාදා දිනයන්හි හවස්වරු විභාගය ආරම්භ වන්නේ පස්වරු 2ට. සිකුරාදා දිනට පමණයි එය පස්වරු 2ට ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම සියලුම විභාග අපේක්ෂකයන්ට මේ අවස්ථාවේදී මතක් කරනවා ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය, ඔබගේ අත්සන සහතික කරන ලද විභාග ප්‍රවේශ පත්‍රය, ඒ වගේම අනන්‍යතා පත්‍රය, ජාතික හැඳුනුම්පත හෝ එසේත් නොමැතිනම් වළංගු රියදුරු බලපත්‍රය හෝ වළංගු විදේශ ගමන් බලපත්‍රය අනන්‍යතා පත්‍ර විදියට භාවිතා කරන්නට පුළුවන්. ඔබගේ අනන්‍යතා පත්‍රයත් අනිවාර්යයෙන්ම ප්‍රවේශ පත්‍රයත් විභාගය ලිවීමට අවශ්‍ය වන පෑම් කැන්සල් ආදී උපකරණත් පමණයි විභාග ශාලාවට අරගෙන යන්න පුළුවන්. කල් වේලා ඇතුව ඒව සූදානම් කර තබා ගන්න. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනි දරුවන් විභාග ශාලාවට රැගෙන නොයා යුතු දේවල් පිළිබඳව ජංගම දුරකථන, ඒ වගේම ඉලෙක්ට්‍රොනික උපකරණ, බ්ලූටූත් උපකරණ, තවත් මකන දියර ටිපෙක්ස්, ඒ වගේම සටහන් යම්කිසි ඔබ සටහන් ඒ වගේ කෙටි සටහන් එවැනි කිසි දෙයක් ඔබට විභාග තිබෙන පරිශ්‍රයට ගෙනියන්නට තහනම්. ඒ වගේම විභාගයේ අවස්ථාවේදී විභාගයට මුහුණ පාන අවස්ථාවේදී ඒවා ළඟ තබා ගැනීම විභාග පනත අනුව ඔබ වරදක්කට හසු වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට මතක් කරනවා එවැනි දේ විභාග ශාලාවට ගෙනියන්නට එපා කියලා. විශේෂයෙන්ම දෙමව්පියනුත් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවන්ට එවැනි අනවශ්‍ය උපකරණ, අනවශ්‍ය දේවල්, ඒක වගේම ස්මාර්ට් වොච් වෙලාව බලාගැනීමට අවශ්‍ය නම් ඔබට කටු සහිත සාමාන්‍ය ඔරලෝසුවක් පළඳින්නට පුළුවන්. ස්මාර්ට් වොච්, ඩිජිටල් වොච් එවැනි දේවල් විභාග ශාලාවට බැඳගෙන යන්නට එපා කියලාත් මතක් කරනවා. ඒ වගේම තමයි අපේ දරුවන් විභාගයට මුහුණ දෙන අවස්ථාවේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඔබට විභාග අපේක්ෂකයන්ට නීති රීති පිළිබඳව ඔබ මුලින්ම දැනුවත් කරන විභාගයේ ශාලාධිපතිතුමා ඒ සියලු විභාග නීති රීතිට අනුකූලව තමයි ඔබ විභාගයට පෙනී සිටින්නට ඕන. විභාගයේ පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළම ඔබ විභාග ශාලාව තුළ ඉතාමත්ම නිශ්ශබ්දව සහ හැසිරෙන්නට ඕනේ, අන් අයට බාධා නොවන විදිහට සහ විභාග කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට. ඒ වගේම තමයි ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා විශේෂයෙන්ම වැදගත් වෙනවා ඔබගේ මුහුණ නිරාවරණය කරලා තිබෙනවා සම්පූර්ණ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළම. ඒ වගේම ඔබගේ දෙකන් නිරාවරණය කරලා තිබෙන්න ඕන. මොකද දැන් තිබෙන සංවේදන උපකරණ ආදී යම් අපේක්ෂකයෙකු පැරඳගෙන සිටින්නට පුළුවන්. එවැනි විභාග වංචා වැළැක්වීම සඳහා තමයි නීති ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා ඔබගේ මුහුණ සහ දෙකන් අනිවාර්යයෙන්ම විභාගයේ පැවැත්වෙන සම්පූර්ණ කාලය තුරම නිරාවරණය කරගෙන තබා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ආදරණීය දරුවන්ට විශේෂයෙන් විභාගයට පිළිතුරු සපයද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු පිළිබඳවත් මම මේ අවස්ථාවේ දැනුවත් කරන්නට කැමතියි. දරුවන්ට විභාග ප්‍රශ්න පත්‍රය
විෂය නිර්දේශයට අනුකූලව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්‍රය ඔබට ලැබෙනවා. ඒ සඳහා විභාග ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය විභාග ප්‍රශ්න පත්‍රයේ සඳහන් කරලා තිබෙනවා. එම කාලයට අනුව කටයුතු කරන්නට ඔබට සැලසුම් කරගන්නට අවශ්‍ය වෙනවා. පැය 3ක විභාග ප්‍රශ්න පත්‍රයක් සඳහා අමතර කියවීම කාලය විනාඩි 10කුත් ලබා දීලා තිබෙනවා වෙනදා වගේම. ඒ විනාඩි 10 දරුවන් ඉතාමත්ම හොඳින් ප්‍රශ්න කියවලා ප්‍රශ්න පත්‍රයේ උපදෙස් කියවලා හොඳටම විභාගයට තමන්ට විශ්වාස හොඳින්ම විභාගයට පිළිතුරු සපයන්න පුළුවන් ප්‍රශ්න තෝරා ගන්නට කියලා. එමෙන්ම ප්‍රශ්න වලට උත්තර සපයද්දී විශේෂයෙන් බහුවර්ණ ප්‍රශ්න සඳහා පිළිතුරු සපයත් දරුවන් සැලකිලිමත් වෙන්න ඕන. බහුවර්ණ පිළිතුරු පත්‍ර සලකුණු කරන්නට අපි විශේෂිත කඩදාසියක් දෙනවා බහුවර්ණ උත්තර පත්‍රයක්. එම උත්තර පත්‍රයේ ඔබ කටයුතු කරන්න ඕන ආකාරය පිළිබඳ උපදෙස් පසුපිට සඳහන් වෙනවා. එම උපදෙස් හොඳින් කියවන්න. ඒ වගේම විභාගයේ ඔබගේ විභාගාංකය ඉතා පැහැදිලිව සඳහන් කරන්න. විභාගයේ ඔබ ඉදිරිපත් කරන විෂය, ඒ වගේම විෂය අංකය නිවැරදිව සටහන් කරන්නටත් ඕනි. තවත් විශේෂ කරුණක් තියෙනවා මේ දරුවන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයද්දී උත්තර ලකුණු කරන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු කරාට අපි පිළිතුරු පත්‍රයේ විදිහට බාරගන්නේ අපි ලබා දෙන පිළිතුරු පත්‍රයේ සටහන් කරන පිළිතුරු පත්‍රය පමණයි. ඒ නිසා දරුවන් වේලාව කළමනාකරණය කරගෙන ඔබගේ නිවැරදි පිළිතුරු පත්‍රයේ සටහන් කරන බහුවර්ණ පිළිතුරු පත්‍රය. ඒ තමයි විභාග ශාලාධිපතිතුමාට බාර දෙන්නට ඕනි. යම්කිසි ආකාරයකින් දරුවෙක් ප්‍රශ්න පත්‍රයේ තුලම නිවැරදි උත්තර සලකුණු කරගෙන තිබුණට බාරගන්නේ නැහැ. එවැනි අවස්ථා සිදු වෙලා තියෙන නිසා විශේෂයෙන්ම දරුවෝ ඒ කාල කළමනාකරණයත් එක්ක නැවත නැවතත් මම මතක් කරන්න අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම තමයි රචනා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට අපි පිළිතුරු ලියන පොතක් ඔබට ලබා දෙනවා දෙපාර්තමේන්තුවෙන්. ඒට අමතර පොත ඉඩ ප්‍රමාණය මදි වුණොත් අමතර කඩදාසිත් ලබා දෙනවා. මේ පොතේ සෑම පිටුවකම ඔබේ නිවැරදි විභාගාංකය සටහන් කරන්න ඕනි. ඒ වගේම ප්‍රශ්න අංකය සටහන් කරන්න කියලා තිබෙන ස්ථානයේ ප්‍රශ්න අංකය සටහන් කරන්න, ප්‍රශ්නයේ අනු කොටස් වල අංක සටහන් කරන්නට ඕනි. ඒ වගේම හැම ප්‍රශ්නයක්ම අලුත් ප්‍රශ්නයක් අලුත් පිටුවකින් ආරම්භ කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඒ අනුව කටයුතු කරන්නට ඕනේ. තවත් විශේෂයෙන්ම දරුවන් විභාගයට ලියද්දී මේ උත්තර ලියලා අමතර කඩදාසිත් එක්ක තියාගන්නවා පිළිතුරු පත්‍රය එකට අමුණන්නේ නැතුව. එවැනි අවස්ථාවල සමහර අවස්ථාවල දරුවන්ට වේලාව මදි වෙලා මේ කොටස අමුණන්න බැරි වෙනවා. ඒ නිසා විශේෂයෙන් උපදෙස් දෙනවා ශාලාධිපතිතුමා ඔබට තව පැය භාගයයි තියෙන්නේ. ඉන් අනතුරකින් තව විනාඩි 15යි තියෙන්නේ. අවසානයේ කියන තව මිනිත්තු 5යි ඔබට තියෙන්නේ කියලා. මිනිත්තු 5ක් කියන වෙලාව වෙන විටත් ඔබ විභාගයට ලියනවා නම් සියලුම ඔබ ලියපු උත්තර පත්‍ර එකතු කරලා අංක 90 ගොනු කරලා පිටු අංක දාලා ගැට ගසාගෙන පිළිතුරු පත්‍ර ලියන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඔබට යම්කිසි අතපසු වීමක් වුණොත් ඔබගේ උත්තර ඔබට බාර දෙන්නට බැරි වෙනවා මේ ශාලාධිපතිට නියමිත කාලයේ අවසානයේ. එමෙන්ම චිත්‍ර විෂය සඳහා පෙනී සිටින දරුවන් මතක තියාගන්නට ඕනි. චිත්‍ර විෂයට විශේෂිත චිත්‍ර කඩදාසියක් දෙනවා. මේ චිත්‍රයේ කටු සටහන් සඳහා වෙනම A4 කඩදාසියක් දෙනවා. විශේෂිත චිත්‍ර කඩදාසිය තමයි ඔබගේ සම්පූර්ණ චිත්‍රය නිමවම කරන්න ඕනේ. මේ පිළිබඳවත් අවධානයෙන් ඉන්න ඕනේ චිත්‍ර විෂයේ අපේක්ෂකයෝ. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සපයන්න කියලා උපදෙස් දෙන අවස්ථා තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න ආදිය. මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයට සහ කෙටි පිළිතුරු ලියන සමහර ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න කියලා තිබුණොත් අමතර කඩදාසි වල හිම ලියන්නට බෑ. අදාළ ප්‍රශ්න පත්‍රයේ නියමිත ස්ථානවල ඒ නියමිත ඉඩට ප්‍රමාණවත් වෙන විදිහට පිළිතුරු සකස් කරලා ලියන්නට මේ දරුවන් කටයුතු කරන්නටත් ඕනි. ඒ වගේම ඔබ ප්‍රශ්න හොඳින් කියවලා අවබෝධ කරගෙන ප්‍රශ්නයට අසා ඇති දෙයට පමණක් පිළිතුරු සපයන්න ඒ දරුවන්ට ලකුණු ලබා ගැනීමට අවශ්‍ය කාරණා ඇතුළත් මනාව සංවිධානය කර පිළිතුරක් ලිව්වොත් තමයි ඔබට උපරිම ලකුණු ලබා දීමේ පටිපාටියට අනුකූලව කරුණු ගැප් වෙච්ච පිළිතුරකට තමයි උපරිම ලකුණු ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මම මතක් කරනවා දරුවන්ට ඔබ මානසික යහපත් වාතාවරණයක් පවත්වාගෙන නිදහස් මනසකින් යුතුව විභාගයට මුහුණ දෙන්නට කියලා විශ්වාසයෙන් යුතුව ඔබ අවුරුදු 2ක් ඉගෙනගත්ත විෂය කරුණු ආශ්‍රිතව තමයි මේ සියලු ප්‍රශ්න පත්‍ර සකස් වෙලා තිබෙන්නේ. ඉතින් ඔබට සුබ පතනවා දරුවන්ට සියලුම දෙනාට ඉතාමත්ම හොඳ ප්‍රතිඵල අරගන්නට ඔබගේ
ඉගෙනීමේ කටයුතු අනුව ඉතාමත්ම සාර්ථකව මේ විභාගයට මුහුණ දෙන්නට හැකි වේවා කියලා මේ අවස්ථාවේදී මම සමස්ත ශ්‍රී ලංකාවේම උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සුබ පතන්නටත් මේ අවස්ථාවක් කරගන්නවා. ඔව් දෙමාපියන්ට විශේෂයෙන් කියන්න ඕනේ මේ දරුවන්ගේ විභාගයට කාලසටහන අපි විභාගයේ ප්‍රවේශ පත්‍රය මුද්‍රණය කරලා තියෙන්නේ. ඒ වගේම වෙනත් සමාජ මාධ්‍ය දාලා හෝ වෙනත් ස්ථානවල ප්‍රසිද්ධ කරපු කාලසටහන් ගැන කියන්නේ කටයුතු කරන්නට එපා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අවලේ තියෙන කාලසටහන තමයි නිවැරදි කාලසටහන. තමන්ගේ දරුවන් පෙනී සිටින විෂයන් ඒ විෂය තිබෙන දිනය සහ වේලාව පිළිබඳ ගෙදර හැමදෙනාම අවධානය යොමු කරලා වෙනම සටහන් කරගෙන තියන්න. මොකද සමහර දරුවන්ට සමහර අවුරුදුවල උදෑසන පැවති විභාගයට යන්න අමතක වෙලා තියෙනවා. හවස් වරුවට විභාගයට ගිහින් තිබෙනවා. මොකද යාළුවට විභාග තියෙන්නේ හවස් වරුවේ. එතකොට මේ දරුවා හිතනවා මටත් තියෙන්නේ හවස් වරුවේ කියලා. එහෙම වැරදීම් සිදු වුණොත් මේ අවස්ථාවේදී ඒක නිවැරදි කරගන්නට බෑ. ඒ නිසා දෙමාපියන් අවධානයෙන් විශේෂයෙන්ම ඒ කාලසටහන පිළිබඳවත් දරුවන්ගේ ප්‍රවේශ පත්‍රය, අනන්‍යතා පත්‍රය සහ නියමිත වේලාවට දරුවන් විභාග ශාලාවට පැයකට කලින් රැගෙන යාමත් අනිවාර්යයෙන්ම දෙමාපියන් විසින් කරන්නටත් ඕන. ඒ වගේම දරුවන්ට මේ වෙන විට ඒ දරුවන් පාඩම් කළ විෂය කරුණු ධාරණය කරගෙන සූදානමින් ඉන්න නිසා අනවශ්‍ය මානසික පීඩනයක් ඇති නොවන ආකාරයට උන්ට මම ගෙදර වාතාවරණය සකස් කරලා දීලා ඒ විභාගයට මුහුණ පාන්නට අවශ්‍ය පසුබිම සකස් කර දෙන්න කියලා ආදරණීය දෙමාපියන්ටත් මම මතක් කරනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk කියන නිල වෙබ් අඩවිය අපේ වෙබ් අඩවිය. ඒ වගේ තමයි පසුගිය අවුරුද්දවල විවිධ වංචා පිළිබඳව වාර්තා වුණා. එහෙම ඒවල් මොනවද ගන්න තියෙනවා කියලා පොඩ්ඩක් මතක් කරමු. ඔව් විභාග නීති රීති පිළිබඳ අපේක්ෂකයන් අපි උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම ශාලාවේදීත් මේ අවස්ථාවේදී ශාලාධිපති උපදෙස් ලබා දෙනවා. යම්කිසි විභාග අපේක්ෂකයෙකු විභාග වංචාවකට සම්බන්ධ වෙලා එවැනි වාර්තාවක් ලැබුණොත් විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග පනත අනුව එම දරුවන්ගේ ප්‍රතිඵල අත්හිටුවීමක් එහෙම නැත්නම් සම්පූර්ණ ප්‍රතිඵලයම අවලංගු කිරීමක් සහ වසර ගණනාවක් යනතුරු විභාග තහනමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි කිසිදු විභාග වංචාවකට වංචාවක් සිදු කිරීමට කටයුතු නොකරන්න කියලා තමයි මා ආදරණීය දරුවන්ගේ ඉල්ලා සිටින්නේ. එහෙම වුණොත් සමහර විට ඔබගේ අනාගතයටම බලපාන හානිදායක දෙයක් තමයි ඔබ කරගන්නේ. එහෙම වංචාවකට සම්බන්ධ වෙලා ඒ විභාග නීති රීති අනුව කටයුතු කරන්නම අනුකූලව කටයුතු කරන්නම කියලා ඉල්ලා සිටින්නේ ඒකයි. මම ඉන්දිකා කුමාර ලියනගේ විභාග කොමසාරිස් ජෙනරාල්.